පරණ මිනිස්සු රෑ කෑම වේලට සූදානම් වෙලා ගෙදර ඉන්න හැමෝම කෑම මේසෙ වාඩි වෙලා තප්පර කීපයක් කෑම පිඟාන දිහා බලාගෙන හිටියා. පරණ අම්මලා එහෙමයි. පරණ අම්මලා ගෙදර කුස්සියේ වළඳේ හාල් ටික තියනකොට ඒ හාල් ටිකට වතුර තියලා ලිපේ තියලා පරණ අම්මලා නෑඹිලියෙන් වහලා බත් මුට්ටියට වැන්දා. නිකන් නෙවෙයි. එතන තියෙන්නේ මහා පරාසයකට පැතිරලා ගිය මෛත්‍රී හිත. සමාජයේ පොස් වෙනකොට ඒව ඔක්කොම නැති වුණා. ගෙදර දොරේ අම්මලා තාත්තලා දුවල පුතාලා කෑම මේසෙ වාඩි වෙලා විනාඩියක් නැති වුණත් තප්පර කීපයක් හිතනවා මේ බත් ටික පිඟානට බෙදිලා මෙතෙන්ට එන තැන දක්වා මුදා උපකාර කළ හැමෝටම පිංවත් වේවා. අද ඉඳලා පුරුදු වෙන්න. වරදක් නැහැ. උසස් જાතියක් නේ අපි. ප්‍රමිතියක් තිබුණා අපේ ජීවිතවල පැවැත්මට. ඒ ප්‍රමිතිය නැති වුණා මිනිස්සුන්ගේ හිත පොස් වෙනකොට. ප්‍රමිතිය කොච්චරද කියලා රොබර්ට් නොක්ස් ලියනවා ඊටාම ලස්සනට. අපේ රට තුල තිබුණ ප්‍රමිතිය මොනතරම් උසස්ද මොනතරම් ඉහළයිද කියලා. ඒ ප්‍රමිතිය තියෙන්න ඕන හැමදාම. ඔබට ඒ තරමට වැඩ අධික ඇති. ඒ දෙයට වෙලාව වෙන් කරන්න බැරුව ඇති. ඒත් ඔබ වෙලාව වෙනස් කරන්නේ නැතුව හරි වෙලාවට කෑම පිඟාන අතට ගන්නවනේ. අන්න එතන පාවිච්චි කරන්න. හැම වෙලේදීම මේවා ප්‍රායෝගික වෙන්න එපාය. දවසට 3 වතාවක් හෝ අඩුම තරමේ 2 වතාවක් හෝ ඔබ ඔබේ පිඟානට බත් ටිකක් බෙදා ගන්නවා බඩ පිරෙන්න කන්න. ඔබ කඩේකට ගිහිල්ලා කෑම ටිකක් මිලදී ගන්නවා වේල පරිමහ ගන්න කුස පුරව ගන්න. එතන ආපන ශාලාවද එතන ගෙදරද එතන ගහක් යටද අදාළමනේ. අද ඉඳලා අලුත් දෙයක් හිතන්න. තප්පර 3ක් 4ක් හිතන්න. මගේ අතෙන් ඇනිලා මේ බඩට ගිහිල්ලා කුස පිරෙන ආහාර ටික මේ තැන දක්වා එන්න යම් කෙනෙක් උපකාර වුණාද මම සල්ලි දීලා ගත්තත් මේ කෑම පැකට් එක මේ කෑම පාර්සලේ දුන්න කෙනාට පින්වත් වේවා. ඒව පොඩි නෑ පින්වතුනි. අපි හිතන මෙති ඒව ජීවිතේ පොඩි කියලා. ඒ වුණාට ඒව පොඩි නෑ පින්වතුනි. සසර ජීවිතවල කන්න කටක් ලැබේවි මෛත්‍රී හිතට. ගල් කැටයක් අහු වුණාට පස්සේ මිරිස් ඩිංගක් වැඩි වුණාට පස්සේ කුස්සියට ගිහිල්ලා වළඳ එළියට විසිකන්නවට වඩා ඇයි මේ හිත හුරු කරන්න බැරි? එදා වේලට අහුනේ ගල් කැටය හෙමින් සීරුවට අයින් කරලා පිඟානෙන් පැත්තකට කරලා බත් ටික කන්න හිත හුරු කරගන්න බැරි ඇයි අපේ? එච්චරට අපි නොසන්සුන්ද? මෙච්චරට බණ අහලත් එච්චරට අපි නොසන්සුන්ද? ලුණු ඩිංගක් වැඩි වුණාට මිරිස් ඩිංගක් වැඩි වුණාට ගෙදර මිනිස්සුන්ට පලි ගහන්න එපා. පිංගතුනි ඒ වෙලාවටත් හිතන්න ලුණු ඩිංගත් වැඩි වුණත් මිරිස් ඩිංගක් වැඩි වුණත් මේ ඔක්කොම දේවල් හොයන්නේ පිංගතුනි හරි පොඩි දුරක් නේද? හරි පොඩි දුරක් හිතන්නේ. මෙතනින් එහාට මේ ක්‍රියාවලිය මොනතරම් දීර්ඝව පැතිරලා යනවද? ඒ නිසා ඒ දේවල් හිතන්න ඕන දේවල් නෙවෙයි. දරුවට උනත් අම්මලා තාත්තලා පුරුදු කරන්න. ඒවා හොඳ ගුණධර්ම. කනබත් පතට හැමදාම ගරු කරන්න. කනබත් පතට හැමදාම පින් පමුණවන්න. ඒවා වරදක් නෑ. දානවේල් 100ක් දුන්නා වගේ බොරු නෙවෙයි කියන්නේ. දානවේල් 100ක් දුන්නට වඩා පින් සිද්ධ වෙනවා. එහෙනම් කොච්චර බත් පිඟම් ප්‍රමාණයක් දන්නේ නැතුව අතෑරලා ගිහිල්ලාද පින්වතුනි? මෛත්‍රී භාවනාව කරන්න තිබුණේ බුදුන් වැඳලා වාඩි වෙන තැනම නෙවෙයි. මේ තැන්වල මෛත්‍රිය නැති වුණ හින්දා කී දෙනෙක් ගෙවල් වල කන්නේ නැතුව නිදා ගන්නවද සමහර වෙලාවට. වළඳක් පිඟානක් හැප්පුණාම පොළවේ ගැහුවට පස්සේ ඒවා ප්‍රතික්ෂේප කරාම ඒවට ගැරහුවට පස්සේ ගෙදර ඉන්න කී දෙනෙක් සමහර දවස් වලට බඩගින්න නිදා ගන්නවද? මොකද්ද නැති වුනේ? මෛත්‍රියනේ නැති වුනේ. බුදුහාමුදුරේ වහරි ලස්සනට දේශනා කරනවා පින්වතුනි. දෙනකගෙන් කිරි දොවන වෙලාවක්, කිරි ටිකක් වැස්සෙන වෙලාව, අන්න ඒ වගේ පුංචි වෙලාවක් හරි මෛත්‍රිය පුහුණු කරන්න කිව්වා. හැලි 100ක බත්තු යලා පූජා කරනවට වඩා මහා කුසලයක් කිව්වා. හැලි 100ක ප්‍රණීත ආහාර සකස් කරලා පූජා කරනවට වඩා මහා කුසලයක් කිව්වා. දැන් ඔබට පුළුවන් අද ඉඳලා වඩන්න. පුහුණු කරේ නැතොත් කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. පුහුණු කරේ නැතොත් ප්‍රගුණ කරේ නැතොත් අපේ ජීවිතවල කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඔබ අම්මලා තාත්තලාගෙන් පුහුණු කරගෙන ආපු හින්දා තමයි බණශාලාවේ වාඩි වුනේ. ඔබේ හිතේ තවමත් මේ තුනුරුවන්ට යම්කිසි ගෞරවයක් ආදරයක් තැනක් තියෙනවා නම් ඒ තැන නොබිදී නොසෙදී අදටත් මෙච්චර දුර ආවේ නිකන් නෙවෙයි. ඒ ධර්ම ශ්‍රවණය කළ එකේ උපකාරය ආනිසංසය බුදුහාමුදුරෝ දේශනා කරනවා. ඒ හින්දා තප්පර 2-3ක් මෛත්‍රිය වැඩුවත් ඇති. තප්පර 2-3ක මෛත්‍රියෙන් මොනවද කරන්න බැරි? තප්පර 2-3ක මෛත්‍රියෙන් පින්වතුනි මුළු ලෝකයක් යුදගින්නෙන් ඇවිල්ලා තියෙන වෙලාවේ ඒක මෙහෙවන, ඒකට උරදෙන, ඒකට මූලිකත්වය ගන්න එක්කෙනෙක් දෙන්නෙක් තප්පර 2කට හිතුවොත් මේක නවත්තනවා කියලා ලෝකේටම සැනසෙල්ල. මැරෙන එක නතර වෙනවා. දරුවෝ අඬන එක නතර වෙනවා. අම්මලට දරුවෝ නැති වෙන එක නතර වෙනවා. දරුවන්ට අම්මලා නැති වෙන එක නතර වෙනවා. සතා සිව්පාවට පොළවේ ඉන්න හිටින්න ආපහු ඉඩ කඩ ලැබෙනවා. තප්පර ගානක මෛත්‍රියක් විතරයි යෝනේ.
ආහාර ටික ගන්න වෙලාවට තප්පර ගානක මෛත්‍රියක් පතුරවන්න භව ගණනාවකට පින්වතුනි පින් රැස් වෙනවා කුසල් රැස් වෙනවා ජීවිතේ. ඒ නිසා පින්දහම් වලට කවදාවත් මැලි වෙන්න එපා. පින්දහම් වලට කවදාවත් පින්වතුනි මුළු ගැන් වෙන්න එපා. ජීවිතේ හැම වෙලාවෙදිම පුළුවන් තැනකදී රැට නිදා ගන්න යනකොට මතක් කරලා සතුටු වෙන්න පුළුවන් දෙයක් හැමෝගෙම හිතවල හැමෝගෙම අත්වලින් කෙරෙන්න ඕන කියලයි අපි නම් අදටත් දැනුත් කියන්නේ. අද බණශාලාවේ වාඩි වුණ පින්වතුන්ට අද රැට හිතන්න දෙයක් තියෙනවා. ඒ හිතන්න ඕන මුකුත් නෙවෙයි. මම අද හවස් කාලේ පැයක විතර වෙලාවක් පුදුම තරම් වටින දෙයකට මගේ කය වාඩි කරවලා තිබ්බා. මෙහෙම වාඩි කරවලා තියන්න බෑ මේ කය. මෙයාට පින්වතුනි පුදුමාකාර නොසන්සුන් බවක් තියෙනවා. මෙයා අවශ්‍යම අතපය වනන්න මෙයා කැමති වෙන්නෙම. මෙයා කැමති වෙන්නෙම ඇවිදින්න. මෙයා කැමති වෙන්නේ මේ පැත්ත බලන්න. ඇහැට ගන්න තරමක් අරමුණු පුළුවන් තරම් ගන්න බලන්නේ. නිදි නැතුව නිදි වර්ජිතව ඒව තමයි කරන්න බලන්නේ. මෙහෙම වාඩි කරවලා ඉන්න බෑ. පින්වතුන් සුළුපටු දෙයක් නෙවෙයි කරගන්නේ. වාඩි වුණ තැන ඉඳලා මේ වෙලාව දක්වා යම් තාක් සිතුවිලි පහළ වුණාද ඒ හැම සිතුවිල්ලකම එකතු වුණේ කුසල් සිතුවිලි. ඒක පොඩි පහේ පින්කමක් නෙවෙයි. මතක තියාගන්න සසරත් බණ අහන්න පුළුවන්. සසරත් අපි ආපහු හම්බ වෙන්න පුළුවන්. දිව්‍ය ලෝකයකට ගියත් බ්‍රහ්ම ලෝකයකට ගියත් මතක තියාගන්න පින්වතුන්ට හොඳක්ම වෙනවා පින්වතුනි. හොඳක්ම වෙනවා. මේ ජීවිතේ හොඳක් වෙන දේවල් අපි කරගෙන තියෙන්නේ ඊටාම අඩුවෙන්. ඒ නිසා තව තවත් ජීවිතේ අත කට හිත වචනය මේ හැමදේම හොඳක් වෙන විදිහට පාවිච්චි කරන්න, හොඳක් වෙන විදිහට වැඩ කරන්න ඕන.